හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහමද ඔන්න අදත් ඔයාල මේ එකතුලා ඉන්නේ අපේ ලර්න් විත් ශාමික YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ඔන්න කතා කරන්න යන්නේ මහන්සි නොවී ගොඩ යන්න පුළුවන් පාඩම් කළ ගොඩ යන්න පුළුවන් සුපිරි ටෙක්නික් 3ක් ගැන. ඉතින් මේ ටෙක්නික් 3 විද්‍යාත්මකව පිළිගත්ත ගොඩක් අය යූස් කරන සුපිරි ටෙක්නික් 3ක්. ඉතින් මේ ටෙක්නික් 3 ගැන අපි වැඩි කතා නැතුව කතා කරමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන පළවෙනි ටෙක්නික් තමයි පොමොඩෝරෝ ටෙක්නික් එක කියලා. ඔයාලා මේ පොමොඩෝරෝ ටෙක්නික් එක සම්බන්ධව අහලා ඇති. අහපු නැති අයත් ඇති. අද මේ සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන ටෙක්නික් තමයි මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියලා කියන්නේ. මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියලා කියන්නේ විද්‍යාත්මකව පිළිගත්ත ටෙක්නික් එකක්. මේකෙදි වෙන්නේ සරලව කිව්වොත් සාමාන්‍යයෙන් අපි පාඩම් කරන දේ ඔයාලා හිතන්නකෝ අපි පාඩම් කරන ටයිම් එක පැයක් මම උදේට හිතා ගන්නවා අපි ෆ්‍රෙෂ් වෙලා උදේ පාඩම් කරන්න ගත්තා කියනකො. එතනදී අපි ඒක පැයක් පාඩම් කරන එක දිගට අනිවාර්යයෙන් මම මේ වෙලාවේ පාඩම් කරනවාමයි කියලා ඔන්න දැන් දැඩි ටාගට් එකක් හදාගත්තා. ඉතින් ඇත්තටම ඒක වෙන්නේ නැහැනේ. ඇත්තටම දේ. ඉතින් මේකෙදි වෙන්නේ මෙන්න මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියලා කියන ඉතාම සාර්ථක ටෙක්නික් එකක්. අපි පාඩම් කරන කාල සීමාව පැය භාගයක ටයිම් එකක් දාගන්නවා. ඒකෙදි මුල් විනාඩි 20 අපි පාඩම් කරනවා. සමහර විට ඒක පාඩම් කරන සම්පූර්ණ අපි ටාගට් කරන කොටසම පාඩම් කරලා ඉවර වෙන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ විනාඩි 20 තුළ අපි පාඩම් කරන්න පුළුවන් ප්‍රමාණය අපි පාඩම් කරා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ එන විනාඩි 5 අපි පාඩම් කරපු දේ නැවත මතක් කරගන්නවා. පොඩි සාරාංශයක් වගේ ඒක අපව පොඩ්ඩක් මතක් කරන්න try කරනවා. ඊට පස්සේ ඉතිරි විනාඩි 5 ෂෝට් බ්‍රේක් එකක්. ඉතින් ඇත්තටම වෙන්නේ මෙහෙමයි. අපි දැන් අර කෙටි කාලයක් කෙටි කාලයක් පාඩම් කරන්න ටයිම් එක දාගෙන තියෙන නිසා අපේ මයින්ඩ් එක තේරුම් ගන්නවා කෙටි ප්‍රමාණයයිනේ අපිට පාඩම් කරන්න තියෙන්නේ. කෙටි කාලයයිනේ අපිට වැඩ කරගන්න තියෙන්නේ. ඉතින් මේ පැය භාගය තුළ ඉක්මනට වැඩ ටික ඉවර කරලා මං මේ පාඩම් කොටස මම හොඳින් මතක් කරගෙන ඉවර කරගන්නවා කියලා. ඉතින් මෙතනදී නිතර ෆ්‍රෙෂ් එකේ අපේ මයින්ඩ් එක යනවා සහ අපි පාඩම් කරන දේ ගුණාත්මකව අපේ මනසට දාගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙන ක්‍රමයක්. ඉතින් අද අපි කතා කරන දෙවනි සුපිරි ටෙක්නික් එක තමයි විද්‍යාත්මක සයන්ටිෆික් ටෙක්නික් එක තමයි ඇක්ටිව් රිකෝල් කියලා කියන්නේ. ඉතින් මේ ඇක්ටිව් රිකෝල් කියන එක ගොඩක් දුරට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම ගොඩක් ෆොරින් ස්ටුඩන්ට්ස්ලා යූස් කරනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් ඇත්තටම මේ ක්‍රමයේදී වෙන්නේ මෙහෙමයි. අපි ඔයාලා හිතන්නකෝ ඔන්න මම මුලින් කිව්වනේ අපි පාඩම් කරගත්ත يعني අපි හිතාගත්ත යම්කිසි පාඩම් කොටසක් ඒක පාඩම් කරලා ඉවර කරගන්න බැරි වුණත් කමක් නැහැ කියලා. හැබැයි මේ ටෙක්නික් එකේදී එහෙම නෙමෙයි. අපි දැන් යම්කිසි පාඩම් කොටසක යම්කිසි ටයිටල් එකකට අදාළව යම්කිසි පාඩම් කොටසක් පාඩම් කරගන්න තියෙනවා නම් ඒ කොටස අනිවාර්යෙන් පාඩම් කරලා ඉවර කරගන්න ඕන. ටයිම් එක අදාළ නැහැ. ගොඩක් දුරට පැයකට කලින් ඒ කොටස දීර්ඝ කාලීන ටයිම් එකක් දාගන්න එපා. කෙටි කාලයකින් පාඩම් කරලා ඉවර කරගන්න බලන්න. හරිද? ඊට පස්සේ මේ ඇක්ටිව් රිකෝල් ක්‍රමයේදී වෙන්නේ අපි අර පාඩම් කරපු දේ නැවත මතක් කරන්න try කරනවා. ඒක මෙහෙමයි. මේ ටෙක්නික් එක ආකාර දෙකකට ඔයාලට වැඩ කරන්න පුළුවන්. සමහර ස්ටුඩන්ට්ස්ලාට මේක මෙහෙමයි. එයාලා අපි පාඩම් කරපු දේ ඒක ලියනවා. යම්කිසි ඔය අපි සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ පාවිච්චි කරන අපි එදිනෙදා යූස් කරන පුස්කැප් කොළ වෙන්න පුළුවන්, වයිට් පේපර්ස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඔය වයිට් පේපර්ස් ගොඩක් දුරට අර යූස් කරනවානේ අපි ෂෝට් නෝට් එහෙම ගහන්න. අපි ඒ වගේ දෙයක් අරගෙන අපි ලියනවා. මතක ටික ලියනවා. ඒ කියන්නේ අපිට මෙන්න මේ කියන්නේ මෙච්චර ප්‍රමාණයක් මතකයි නම් ඒ කියන්නේ අපිට පාඩම් කරපු දේ අපිට මතකයිනේ කියලා කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා අපේ මයින්ඩ් එක තුළ. හරිද? හරි. ඉතින් මේ ක්‍රමේදී වෙන්නේ ඇත්තටම මේකේ තියෙන වාසිය තමයි මේ ටෙක්නික් එකේ අපේ මනස
කියන්නේ නිතර නිතර දැන් අර අපි මනස තුළ තියෙන දේ එළියට අදින්නනේ try කරන්නේ. අපේ data ටික mind එකේ තියෙන. එතනදී තව 100% අපේ mind power එක increase වෙනවා. හරිද? හරි. ඉතින් එහෙම තමයි මේ ටෙක්නික් එක යන්නේ. අද අපි කතා කරන තුන්වෙනි ටෙක්නික් එක තමයි තවත් සුපිරි විද්‍යාත්මක ටෙක්නික් එකක් තමයි රිචඩ් ෆයිනමන් මහත්තයා. එයා යූස් කරපු එයා හඳුන්වලා දීපු ටෙක්නික් එක වෙච්ච ෆයිනමන් ටෙක්නික් එක. ඉතින් මේ ෆයිනමන් ටෙක්නික් එක කියලා කියන්නේ තම ගොඩක් වැදගත් ටෙක්නික් එකක්. මේක ඇත්තටම මම යූස් කරපු ටෙක්නික් එකක් සහ ගොඩක් ඇත්තටම අර ෆොරින් ස්ටුඩන්ට්ස්ලා ලේසියෙන් ගොඩ යන්න පාඩම් කරගන්න යූස් කරන ටෙක්නික් එකක්. ඉතින් මේකදී වෙන්නේ ඇත්තටම අපි යම්කිසි පාඩම් කොටසක් පාඩම් කරලා ඉවර වෙලා ඒ ටික මතකෙන් යම්කිසි පොඩි ළමයෙක්ට වගේ හිතාගෙන අපේ ඉදිරියේ ඉන්න කෙනෙක්ට අපේ පෙට් කෙනෙක්ට ටෙඩි කෙනෙක්ට අවුලක් නැහැ අපි ඒ දේ උගන්වනවා. සරලව කිව්වොත් අපි ඒක ටීච් කරනවා. එයාට කියලා දෙනවා අපිට මතක දේ. ඉතින් යම්කිසි පොයින්ට් එකක් අපිට ඒ පාඩම් කරපු දේ පාඩම් උගන්වගෙන ගිහිලා අමතක වුණා කියන යම්කිසි කොටසක් අන්න ඒ කොටස මට මෙතන අමතක වුණානේ කියලා ඒක මතකේ තියාගන්න නැත්නම් යම්කිසි ෂෝට් නෝට් එකක් දාගෙන මට මෙතන තමයි මතක නැත්තේ. මේ කොටස මට මතක නැහැ. කියලා ෂෝට් නෝට් එකක් දාගන්න. අන්න එතනදී ඉතිරි ටික අපිට ගොඩක් ෂුවර්නේ මතකයි කියලා. අන්නේ මතක නැති ටික ආපහු බලාගන්න. ඊට පස්සේ ආවව සෙකන්ඩ් ටර්ම් එක යනවා. ඊට පස්සේ හරියටම 100%ක් සුපිරියර් ලෙසන් එක මයින්ඩ් එකට යනවා. මේක 100%ක් වැඩ කරන සුපිරි සයන්ටිෆික් ටෙක්නික්. ඉතින් මං අද ඔයාලට ගෙනාවේ සුපිරි මෙන්න මේ ටෙක්නික් තුන. මේක ඇත්තටම වැඩි මහන්සි නෙවෙයි අනවශ්‍ය විදියට මහන්සි නොවෙන් ගොඩ යන මේකට ගොඩක් සුපිරි වැදගත් ටෙක්නික් තුනක් තමයි අද මං ගෙනාවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනනම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස මම දැනගන්න කැමතියි. අපිට කමෙන්ට් එකක් විදියට එවන්න. ඔයාලගේ යාළුවා ඇත්තටම ඔයාලගේ යාළුවට එයාගේ ස්ටඩි වලට ගොඩක් උපකාරී වෙයි මම මේ කියලා දීපු ටෙක්නික් තුන. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක එයාට ෂෙයා කරන්න. ඇත්තටම මට කරන එක ලොකු උදව්වක්. ඉතින් ඔයාලගේ ස්කූල් එකේ යාළුවෝ වෙන්න පුළුවන් මේක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් බලනවා නම් එයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් නේද? හරි. A level ස්ටුඩන්ට් කෙනෙක් වුණත් O level කෙනෙක් වුණත් ඒ ඕන කෙනෙක්ට මේ වැදගත් වෙන දේවල් අපේ FB page එක follow කරලා ඉතින් අපිත් එකතු වෙන තවත් සුපිරි අලුත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු. ඔයාලා හැමෝටම good luck.